රසායනික සමතුලිතතාවය ටියුට් එකේ ප්‍රශ්නාංක 74 A level 2000 ප්‍රශ්නේ හොඳට කියවන්න. වායු කලාපයේදී සෙල්සියස් 100ට ඉහළ උෂ්ණත්වයන්හිදී පහත සඳහන් සමතුලිතය පවතී. මොකක්ද සමතුලිතය? A ගෑස් එක B ගෑස් එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා සමතුලිත ලෙස P ගෑස් සහ Q ගෑස් හදනවා. ඒකේ සමතුලිත සංඝටක සංගුණක මුකුත් නැහැ. A B P Q කියලා හතරක් තියෙනවා. A සහ B වායුන්ගෙන් පමණක් සමන්විත වන සමමෞලීය වායු මිශ්‍රණයකින් වීදුරු බල්බයක් පිරී ඇත. මේ බලන්න. A සහ B වායුන්ගෙන් පමණක් සමන්විත සමමෞලීය මිශ්‍රණයකින්. ඒතර මම ආරම්භක මෞල කැමති ගානක් කියන්න පුළුවන්. මේකේ ආරම්භක මෞල සංඛ්‍යාව මම මේක 1යි මේක 1යි කියලා ගන්නවා. ඒ වැඩ කරනකොට සතරට පහගන්න. පොඩ්ඩක් ඉතින් තියාගන්න මම කියන එක ඔබ සමමෞලික මිශ්‍රණය. සමමෞලික මිශ්‍රණය නම් XX කියලා දාන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම දැම්මා කියලා. ඒතරට නොදන්නා තව අකුරක් වැඩි වෙනවා. හරිද? ඒතකොට ආරම්භයේදී AB වලින් පමණක් සමන්විත නම් BQ දිනවද? නැහැ. 0 කියලා දාන්න එපා. ඒක ඇලගන්න. හරිද? ඊට පස්සේ කියනවා එම බල්බය සහ අන්තර්ගත දෑ සෙල්සියස් 200 උෂ්ණත්වයට රත් කරන ලදී. කියන්නේ 100ට වඩා ඉහළ සමතුලිතය හටගන්නේ. එහෙනම් 200 අනිවාර්ය සමතුලිතයක් හට ගන්නවා. හරිද? එතකොට ඒක පළවෙනි පරීක්ෂණය කියලා තියෙනවා. සමතුලිතතාවය ඇති වූ පසු බල්බය තුල P මවුල භාගය XP 0.2 බව සොයා ගන්නවා ලදී. එතකොට සෙල්සියස් දැන් අපි නිකන් මෙතන හිතමු විඝටන ප්‍රමාණය උදින් අහගන්න. ඇල්ෆා නම් මෙතන මේකෙන් ඇල්ෆා කැඩෙනවා මේකෙනුත් ඇල්ෆා කැඩෙනවා. විඝටන ප්‍රමාණය කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක මෞලයකින් ප්‍රතික්‍රියාවට ලක්වන ප්‍රමාණය කොටස. එකකින් ඇල්ෆා මේකෙනුත් ඇල්ෆා. ඒතර ඇල්ෆා ප්‍රතික්‍රියා කරොත් මේගොල්ලන්ගේ ඇල්ෆා හැදෙනවා. ඇයි? මුළු සමස්ත ප්‍රතික්‍රියාව තියෙන අනුපාතය මොකද්ද? 1ට 1. කොහොම 1. හරිද? ඒතර ඇල්ෆා ප්‍රතික්‍රියා කරොත් ඇල්ෆා හැදෙනවා. ඊට පස්සේ මෙතන සමතුලිත මවුල මොකද්ද? සමතුලිත මවුල සංඛ්‍යාව මේකේ 1 ඍණ ඇල්ෆා මේකේ 1 ඍණ ඇල්ෆා ඉතිරි ප්‍රමාණය. එකක් තිබිලා ඇල්ෆා ප්‍රතික්‍රියා කරනවා නම් දැන් කොච්චර ඉතුරුද? 1 ඍණ ඇල්ෆා. 1 ඍණ ඇල්ෆා. මෙතන ඇල්ෆා. ඒතර ඔයගලන්ට තේරෙනවද මේ සමතුලිත අවස්ථාවේ සමාන ප්‍රමාණ වලින් ගත්ත නිසා ප්‍රතික්‍රියක මවුල සමානයි. ඵල මවුලත් සමානයි. එහෙනම් මේ පද්ධතියේ මේ දෙන්නගේ මවුල භාග මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. මේ දෙන්නගේ මවුල භාග මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. සෙල්සියස් 200යි සෙල්සියස් දී XP සමානයි 0.2 කියලා තියෙනවා. ප්‍රශ්නයක් කියවන්න මොකද්ද? සමතුලිතය දීලා AB වායුන්ගෙන් පමණක් සමන්විත වන සමමෞලීය වායු මිශ්‍රණයකින් බල්බය පිරී ඇත. හරිද? එම බල්බය සහ අන්තර්ගත දෑ 200 උෂ්ණත්වයට රත් කරන ලදී. ඒක පළවෙනි පරීක්ෂණයලු සමතුලිතතාව ඇති වූ පසු බල්බය තුල P මවුල භාගයේ XP 0.2 බව සොයා ගන්න ලදී. ඊට පස්සේ 400 දෙවෙනි පරීක්ෂණයේ තියෙන්නේ පළවෙනි පරීක්ෂණයේදී මේක හොයාගත්තා. ඒතර ඒක හොයාගත්තා නම් ඒතර එම නිසා දැන් XP සමාන වෙන්න ඕන XQ ට. එහෙනම් මෙයක් කිය වෙන්න ඕන 0.2. 0.2 මවුල භාගය. හරිද? දැන් ඊට පස්සේ දැන් ඊළඟට කොහොමද XA සමානයි XB විය යුතුනේ. ඒ කියන්නේ මේ දෙන්නගේ මවුල සමාන නිසා මවුල භාගය දෙන්නගේ සමාන වෙනවා. ඒතර ඒවත් 0.2 බැගින් වෙනවද? නෑ. පද්ධතියක මවුල භාග එකතුව කියන එකයි මේ හතර දෙනාගේ මවුල භාග එකතු කරොත් කියන එකයි. ඒතර මේ දෙන්න 0.2 ගත්තොත් 0.2 ගන්න තව අනිත් දෙන්නට ගන්න කීයද ඉතුරු? 0.6යි. ඒ දෙන සමාන නම් කීයද? 0.3යි. ඒකෝල එම නිසා XA සමානයි XB සමානයි 0.3යි කියන එක තේරුණාද බලන්න. දැන් මේකේ මාර්කින් ස්කීම් එකේදී මේ කැලේට උගු දීලා නැහැ දීලත් නැහැ මේ කැලේ. කෙලින්ම මෙන්න මේ ටික කරලා. හරිද? පළවෙනි කොටසේ ප්‍රශ්නේ අහලා තියෙනවා
පළවෙනි කොටස මේක ඇත්ත මේ පළවෙනි කොටස මොකද්ද 200යි සෙල්සියස් දී ABQ වල සමතුලිතතා මූල භාග ගණනය කරන්න. හරිද? දෙවෙනි කොටස කියනවා සෙල්සියස් 200 දී සමතුලිතතාව සඳහා KP සොයන්න. මේ බලන්න දෙවෙනි කොටසේ. හරිද? පද්ධතියේ මුළු පීඩනය සමානයි කැපිටල් P නම් නැත්නම් P1 නම්. P ගත්තා මෙතන P එකක් තියෙන නිසා P1 නම්. හරිද? මෞල මේ ආංශික පීඩන සමානයි මොකක්ද? මුළු පීඩනයේ වරක් මෞල භාගය. එතකොට මට මෞල භාග සමානයි P සහ Q ගේ. හරිද? එතකොට P සහ Q ගේ ආංශික පීඩනයක් මොකද වෙන්නේ? PP ගෑස් කියන එකයි PQ ගෑස් කියන එකයි දෙක මොකද වෙන්නේ? සමාන වෙන්නේ. මෞල භාග සමාන නම් ආංශික පීඩන සමාන වෙනවා. එතකොට මොකක්ද ඒක? 0.2යි P1. මුළු පීඩනය කියන්නේ P1. මෞල භාගය කියන්නේ 0.2. ඒක 0.2 මුළු පීඩනය වැඩි කරනවා. හරිද? ඊට පස්සේ ඒ වගේම PA ගෑස් එක සමානයි PB ගෑස් එකට. ඒතර ඒ දෙන්න කිය වෙනවද? 0.3යි P1. ඒතර අපි මේගොල්ලන්ගේ හොයනවා මොකද්ද? KP. KP කියන්නේ මොකද්ද? පළවල ආංශික පීඩන PP ගෑස් වරක් PQ ගෑස් බෙදීම PA ගෑස් වරක් PB ගෑස්. දැන් මේකේ බලය එනවද? බලයක් නැහැ මේක. අගයන් තියෙන එකනේ ඔක්කොම. ඔව්. ඒතර මේ අගයන් ටික ආදේශ කරනවා. ආදේශ කරාම PP කීයද? 0.2යි P1. 0.2යි P1 බෙදීම 0.3යි P1 වරක් 0.3යි P1. ඒතර P1 මොකද වෙන්නේ? කැපිලා යන. ඒතර උඩ 0.2 වරක් 0.2 යට 0.3 වරක් 0.3. ඒතර උත්තරේ කීයද? 4 බෙදීම. දැන් ඔයගොල්ලන් මම මේක මොකද මෙතනට ගත්තේ? සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්නවල සුළු ග්ලීම් සහ හදන්න තියෙන ප්‍රමාණය අඩුයි. අර අපි ගණන් වල පොඩ්ඩක් සුළු ග්ලීම් දිර කළා මොකද විභාග ප්‍රශ්න තමාරු ගණන් පුළුවන් සුළු ග්ලීම්. අපි ටිකක් අපි දෙන ප්‍රශ්න වල ටිකක් සංකීර්ණ හැම පැත්තම දෙනවා. දැන් විභාග ගානක KP හොයන එක මේකෙන් මෙහෙම ලේසි වෙන්නේ නැහැ. මේක ලේසි. හරිද? දැන් මේකේ ආයේ 400 දී පරීක්ෂණයක් කරලා තියෙනවා. මොකක්ද කියලා දෙන්නේ? පද්ධතිය සෙල්සියස් සාධකත්වය බල්බය තුල P හි මෞල භාගය XP 0.2 බව අනේ කොහෙද දුන්නා. අර A හි මෞල භාගය 0.2 බව සොයාගත්තා. ඒතර මොකද? A ගේ මෞල භාගය 0.2 නම් B ගේ මෞල භාගය 0.2යි. එහෙනම් අර දෙන්න. ඒතර අපිට ආයෙ කියනවා මොකද්ද? 400 දී මෞල භාග වෙලා 400 දී KP වන්නේ. ඕලා දෙපා. දැන් ගානද ගන්න. උපලි. අග්ගල තොරතුරු ලියාගෙන පටන් ගන්න. තුන්වෙනි කොටස හතරවෙනි කොටස තනියෙන් හදමු. ඔය ගියාට කරන්න දෙන්නේ නැහැ. එහෙම යන්නේ කිව්වේ නැහැ. ගාන හදලා ඉවර ගානක් කමක් නැහැ තව. ඔක්කොම. හරිද? ඊට පස්සේ මෙතන මේ 400 දී මේ පරීක්ෂණය 400 දී කරාම මම භාග ටික එනවනේ මේ. අගයන් ටික නේ? ඒ කියන්නේ දශම අනිතරලා 4න් 9. ඒකේ අනිත් පැත්ත 4න් 9 නේ. ඊට පස්සේ මේකේ මේ පස්වෙනි කොටස යනවා. පස්වෙනි කොටසේ ඉහත සඳහන් දත්ත සහ ගණනය කිරීම මගින් ඉදිරි ප්‍රතික්‍රියා එන්තර්පි පරිසර ලකුණ හේතු දක්වමින් අපෝහණය කරනවා. පස්වෙනි කොටසේ දැන් මේකේ පස්වෙනි කොටසට ගියාම හරිද? දැන් අර 200යි සෙල්සියස් දී මෙයා හිටියේ 0.3යි මෙයා හිටියේ 0.3යි මෞල භාග. මෙයා 0.2යි මෙයා 0.2යි නේද? 400යි සෙල්සියස් දී මෙයා 0.2යි මෙයා 0.2යි මෙයා 0.3යි මෙයා 0.3යි. හරිද? මේ චුට්ටක් බලන්න. 200යි සෙල්සියස් සිට 400යි සෙල්සියස්ට රත් කළ විට ප්‍රතික්‍රියක අඩු වී ඵල වැඩි වී ඇත නේද? මාත් දෙන මොකද කාරණා වෙන්නේ? වත්පත් නේද? ඒක බත්තටත් කාරණාවක් වෙනවා. හරිද? ඊයේ කොහොමද නේද? මේ නිසා ඒක පොඩ්ඩක් ප්‍රතික්‍රියක 200 සෙල්සියස් සිට 400 සෙල්සියස් දක්වා රත් වලට ප්‍රතික්‍රියක අඩු වී ඵල වැඩි වී ඇත. ඒක පේනවද? 200න් 400ට රත් කරනකොට මෙයා අඩු වෙලා මෙයා වැඩි වෙලා. ඒ කියන්නේ මොන ප්‍රතික්‍රියාවද ඒකත්?
ඒ කියන්නේ මොන ප්‍රතික්‍රියාවද? එනම් 200 සිට 400ට රත් කරන විට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වී ඇත නේද? ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වී ඇත. ඒතර 200 නම් 400 රත් කරනකොට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක අඩු වෙලා ඵල වැඩි වුණා. ඒතර රත් කරනකොට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙන්න නම් ඵලවල උෂ්ණත්වය වැඩියෙන් තියෙනවද අඩුවෙන් තියෙනවද? රත් කළ විට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වන්නේ ඵලවල උෂ්ණත්වය අඩු නිසාය. දැන් අපි රත් කරනකොට එයා ඉස්සරහට ගියේ මොකද? ඉස්සරහ උෂ්ණත්වය අඩු නිසානේ. ඒතර ඉස්සරහ පැත්තේ උෂ්ණත්වය අඩු නම් ඊට සාපේක්ෂව මේ පැත්තේ උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ මොන ප්‍රතික්‍රියාවද මේක? තාප අවශෝෂක අඩු නිසායි. ඒතර එම නිසා ඉදිරි ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව කියලා දෙන නිසා තාප අවශෝෂක වේ ඩෙල්ටා H ධන අගයකි. ලකුණ අපෝණය කරන්න කියලා කියන්නේ. ඒතර කියන දේ තේරුණාද බලන්න. මේ ඔක්කොම මෙච්චර උඩ ලියන්න ඕනේ නැහැ. හරිද? 200 සිට 400 රත් කරනකොට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වියද. එච්චරයි මේක ලියන්න ඕනේ අතන. අතන ලියන්න ඕනේ 200 සිට 400ට රත් කළ විට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වියද. ඒක කියනනේ බැලුවා. මැද කැරිය ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ එනකොට ලියා ගන්න විභාගෙදී ඕනේ නැහැ. ඒ කියන්නේ තාප අවශෝෂණය. මේක වෙනවද? මෙච්චර. එච්චරයි මාගේ ස්කීම් එකේ ලියන්න ඕනේ. හරි. දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද කරන්නේ? 200 සිට 400 රත් කරනකොට ප්‍රතික්‍රියාවක අඩු වෙලා ඵල වැඩි වෙලා. එතකොට 200 සිට 400 රත් කරනකොට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙන්නේ මේ පැත්තේ උෂ්ණත්වය අඩු හින්දානේ. අපි කරේ රත් කරපු එකනේ. රත් කරනකොට ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් මේ පැත්තේ උෂ්ණත්වය අඩු හින්දානේ. ඒතර ඵලවල උෂ්ණත්වය අඩු වෙනම් ප්‍රතික්‍රියාවල උෂ්ණත්වය වැඩි සාපේක්ෂව. ඒ කියන්නේ තාප අවශෝෂකය. අපි ඒක ලිව්වේ නැහැ අතන නෝට් එකේ. ඒක අපි ඒක ලියමු උදාහරණයක්. හරිද? ඒතර කොහොම? අපි ඊට පස්සේ මොකක්ද අහන්නේ? මේ කතාව පූර්වකථනය කරන්න නැත්නම් මේ කතාව පැහැදිලි කරන්න මොකද්ද පූර්වකථනයේ බාධාවේ මූල ධර්මය. ඒතර 6 වෙනි කොටසනේ. ඒක 7 වෙනි කොටස නෙමෙයි 6 වෙනි කොටස. 6 වෙනි කොටස මොකද්ද? ලේචටලිය මූල ධර්මය. හරිද? ඊට පස්සේ මේකේ 7 වෙනි කොටස ඊළඟට කියන එක කියනවා 200 පරීක්ෂණයේ AB ආරම්භක ප්‍රමාණය යොදා ගැනීම හේතු මුල් බල්බයේ පරිමාණයෙන් අඩක් වූ බල්බයක සිදු කළොත් සමතුලිත මිශ්‍රණයේ සංවිතර කුමක් වේද? වෙනසක් වෙන්නේ නැහැ නේද? පරිමාව අඩක් කළාම මොකද වෙන්නේ? අඩක් කළ විට පීඩනය දෙගුණ වේ. බලපානවද මේක? පරිමාව භාගයක් බල්බයකට ගියාම පරිමාව අඩක් කරාම පීඩනය දෙගුණයක් වෙනවනේ. ඒක දන්නවනේ. පීඩනය ගුණ දෙන්නේ දැක්කන්න බෑ. ඔය විතර පරිමාව අඩක් කළ විට පීඩනය දෙගුණ වේ. නමුත් මෙම සමතුලිතයට පීඩනය බලනපාය. ඇයි කොහොමද කියන්නේ? ඒක කැපෙන්නේ. දැන් අපි KP වෙනකොට P කැපුණා නේ. පීඩනේ ප්‍රශ්නේ දීලවත් නැහැ. මේ සමතුලිතයට පීඩනේ බලපාන්නේ නැහැ. පීඩනේ බලපාන්නේ නැහැ. ඒතර ඒ නිසා සංයුතියට බලපෑමක් ඇති නොවේ. හරි. එතකොට අන්න එහෙම මේ අන්තිම කොටස් දෙකට පොඩි උත්තර ලියලා තියෙන බලන්න ඕගොල්ලෝ ලිව් එක හරි නම් එතකොට එතනට ඒක චෙක් කරගන්න නැත්නම් අඩුපාඩු තිබ්බොත් යන්න ඊට පස්සේ අපි ඔයලා කොහොමද අර ගණන් ටික හදන් දෙනවා අනිත් එකේ අවශෝෂක වගේ ඒවාට පොඩ්ඩක් ලියන්න ඕන.